බස් ස්ටෑන්ඩ් එකට බස් මට අද එක්ක මරන්න ඕනේ. මේ ඉන්නේ ආජමල්ලි. මගේ පරිගණීමේ ලිස්ට් එකේ පළවෙනිට ඉන්නේ ආජමල්ලි. එදා පොර මං ඉන්න බස් එකට මාව මං ඉතින් පොර ඉන්න පැත්තට ගියා. ඔයා ඩොලර් 2000 ඩොලර් 3ක්. ඒ කියන්නේ සෙන්සුරාදීද පොපිට් නෑ. මාලා හාත්ති උ. මගේ නම චාලට්. මගේ ඔළුවට වැදිච්ච දරුණු පොළු පාරක් නිසා මට දේවල් අමතක වෙනවා බා. හැබැයි අපේ ගෙදරින් හිතන්නේ මං නිදි මරනවා වැඩි ඒකයි මේ දේවල් අමතක වෙන්නේ කියලා. මනුෂ්‍ය ටිකක් නිදි මරහන්. කොච්චර නිදි මරන්න එපා මොලේ අබල දුබල වෙනවා. කතාව ඇත්ත බං මට කිසි දෙයක් මතක නැහැ. අඩෝ කලිස බබා. Oh no. හැබැයි මචං මට දේවල් මතක් වෙන්නේ උදේ බාත් รู ම් එකේ කණ්ණාඩි ළඟට ගියාට පස්සේ. හැමදාම උදේට කණ්ණාඩියෙන් මම මාවම දැක්කම මට දේවල් මතක් වෙනවා. මට ඕනේ කවුරුත් නෙවෙයි බං මට ඕනේ ගජිනිව හොයාගන්න. කවුරු හරි අපෙන් ඇහුවොත් ජීවිතේ ලස්සනම දේ මොකද්ද කියලා? ඒ ආදරය බං. මමත් කෙනෙක්ට ආදරය කරා. මේ ඉන්නේ දීපිකා. දීපිකා තමයි මගේ හොඳම යාළුවා. දීපිකාට ඕනේ හැමදාම මාත් එක්ක සෙල්ලම් කරලා දිනන්න. හැබැයි මචං මේ සෙල්ලමේදී මම පරාදයි. හැබැයි අපේ ගෙදරින් හිතන්නේ මං නිදි මරණ වෙයි කියලා. මනුෂ්‍ය ටිකක් නිදි මරහන්. කොච්චර නිදි මරන්න එපා මොලේ අබල දුබල වෙනවා. මං නිදි මරන්නේ නැහැ. රස්සාවක් කරන්න ඕනින්ද මම පාරේ සින්දු කියපු එක තමයි මචං කරේ. මම ලස්සන තත්ත්වයා කාගේ තොඹ මිත්‍රයා. හැබැයි මම මිනිස්සු මාව විහිළුවට ගත්තා. අයියේ මං ටිකට් ගත්තා. අය බබුලා කටු ඉන්නෝයි. අක්කයා කොහෙද යන්නේ තාත්තයා? මේ වෙන පිස්සු ගෙලින්නේ. ඔල්මාද? හැබැයි මචං මං මේ දේවල් ගණන් ගත්තේ නැහැ. මං දිගටම සින්දු කිව්වා. ඕනේ යකි. ඔල්මාද? අක්කයා. හැබැයි මචං මං සින්දු කියනවට අමතරව තව දෙයක් කරා. ගජිනිගේ ළඟම ඉන්න මිනිස්සුගේ මම ෆොටෝස් ගත්තා. දවසක් ලස්සන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් ගත්තා. ඇයි? මොකද බලන්නේ? ආව් මරුනේ. එදා මට ඕන එකෙක්ව හම්බුණා. මේ ඉන්නේ ජූඩා. ජූඩා කියන්නේ තනිකර ජිම් ඩයල් එකක් බං. මූ යකඩ උනත් කාවි තම්බල දෙනවන. මූ කොල්ලොන්ව බය කරගෙන ජිම් එක රන් කරගෙන ඉන්නේ. හැබැයි මූ බාත් รู ම් එකට ඇවිල්ලා කරන්නේ චා වැඩ. බලපංකෝ. එදා මං ජූඩව හොයාගෙන ආව ජිම් එකට. ජූඩ එදා මගේ ඉස්සරහට මාව බං. ඔන්න මචං මං සුපිරි ප්ලේස් එකට ආවා. ඔය කවුද ඉන්නේ මේ? ඔය කන්න ගේනවා මිනිහෝ ඉක්මනට. බඩගින් ඉන්න බෑ. උඹලා දන්නව බං මේ කවුද කියලා? මේ ඉන්නේ මුතු. ඊපාරක් කියන්නේ. ආනෝද වගේ ස්ටෝරිය. මට ඕනම කරපු ඩයල් එකක් තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ කුකුල් චාමර. කුකුල් චාමරට මචං කෑල්ලක් පේන්න බෑ. එදා මං ඌව හොයාගෙන ගියා. හැබැයි ඌට එදා මාව හම්බුණා. එදා කුකුල් චාමර මගේ පස්සෙන් එලවගෙන ආවා. මං පණ බේර ගන්න ගාලේ බස් ස්ටෑන්ඩ් එකට ආවා බා. එදා දීපිකා ගොඩක් සතුටින් හිටිය බා. මට එදා දීපිකා ගැන ගොඩක් ආදරේ හිතුණා. I love you. මොකද්ද කිව්වේ? මම වට ආදරේ. මම පොඩ්ඩක් හිතලා කියන්න. එදා දීපිකා මට උත්තරයක් දෙන්න නැතුව එතනින් ගියා. මං හැමදාම බලන් හිටියේ දීපිකාගේ ප්‍රශ්නට උත්තරයක් දෙනකම්.